एकदा तुमचे विधपासने एक वेनगाला तुमने वतावटात पवत्तुन लबन महा बकमावलले मर्तंदावन तरगे जागदाकन मे इस्तारेट फैमिली में नियमितයි अम्मा मल्ली मे ग्लूकोज का बंगे ग्लूकोज का बंगे मे बाप सामने काबा गोबा Palembang itu ke ini tiba-tiba ini lah udah ada potato mak doh tekan piring ekak ya pagal palem piring ekak name dinan doh nu piring ekak piring kau dah aja gua pakai potato bah me dah narti ni tuan mama tuh mesti bang gua ini ampu mana bambu ada kerana ni pandai dek kerana tu pasal ni bang ada mata behav hati කියලා හරියන්නේ නැහැ බං කොහොම හරි දුවන්න ඕනේ මේ වතුර ලැබිලා ඉතින් ඔය උණු කරන නිවාගත් පිල්ලර වතුරද රස්සතන කොල්ලේ හොඳ වතුර මේක බීපා නේ බා ඔය ආලයිට කෙල්ලගේ අයියා එනවා බං යකෝ දුවපන් අම්මෝ ඔය දුවන්නේ ඕකේ බලමු කවුද යක්ෂානේ කරන්නේ කියා මේ මැරතන් දාන තරගයෙන් පසුව පාත්වන නිදී තිබෙන්නේ කොට්ටාපර තරගයයි ඒට සහභාගී වෙන ක්‍රීඩිකාවන් එම ස්ථානයට ළඟා වෙන මෙන් ඉතා කාර්මිකව ඉල්ලා සිටිනවා කොට්ටපර ගන්නවා මාත් යන්න ඕනේ මේ මොනවාද කියන්නේ මූ ගහන ඔලුවේ ගහන ඔලුවේ උඹ ගහනවා දාන්න මම එකේම නැග බලන්න ගහන ඔලුවේ තමයි මොනවද මොනවාද කියන්නේ ගිය පාරක් මමනේ ගැව්වේ මේ පාරක් ගානවා දෙනවා කොට්ටේ ගානවා මේ පාරක් දෙනවා ඊරේ උබුල්ලයි අබ කොයිද ඊගාවට මම අද තමයි ඉතින් දෙනවා දොඹේ යන්න පුතේ දෙන්න සර් දෙන්න ඉවරයිද ගහලා කොට්ටාපර තරගය ඉතා උද්වේගකර අවස්ථාවකට පැමිණ තිබෙනවා හරි මම යන්නම්කෝ යනද එල්ල කිරි කොල්ලේ තද කොල්ලේ ගහපන් ගහලා වරෙන් නියමයි පැවැත්වීම යනවා ඒක හරියන්නේ නෑ බං මේ රවුල කොච්චර ගැහුවත් වැටෙන්නේ නෑනේ ඉනි Kiti. කොට්ටාපර තරගය අතරතුර පනාමුක්ති විදීමේ
පැත්තෙන් අද පටන් ගන්නයි දැන් සූදානම් වන්නේ. කනමුට්ටි ගන්නවා. මාත් යන්න කනමුට්ටි ගන්න. මහත්තයා මේ මම පල්ලා දෙන්න මේ. මම පල්ලා. අන්දෝ පොල්ලනේ අර ගේට් එකේ හැරි ගියා පොල්ලක් අරගෙනම යන්නවා කියන්නේ. මීළඟට තිබෙන්නේ අලියට තැබීමේ තරගයයි. මීළඟට තිබෙන්නේ මොන මගුලක්ද ඔය මේක තමසේ කරනවාක නැත්නම් අර මේක පිළිවෙලකට කරන්න දෙනවකෝ. මීළඟට තිබෙන්නේ ගීත ගායන නැගීමේ තරගයයි. එම තරගයවට සහභාගී වෙන ක්‍රීඩිකාවන් ඉතා ඉක්මනින් එහාට පැමිණෙන්න ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා. ගීත් ගායන ඉනවා. මාත් එන්න ගීත් ගායන එක. පොඩ ඒ ඔක ගලවන්න නෙමෙයි බං නගින්න දෙන්නේ. මේකට නගින්න නැත්තම් ඉනිමගක් තියනද? මගක් නැග පඤ්ඤකෝ වේකට. මේ මගුලාරියන්නේ බලපම්පම් මේකේ උස මේ උඹට කොඩිය ගන්නනේ ඕනේ. ඔව් මේ වරේ මීළඟට තිබෙන්නේ ඉතාමත් උණුසුම් තරගයක් පැවැත්වීමටයි. එනම් කඹෑදීමේ තරගය. ඒක ක්‍රීඩාවන් සහභාගී වන අයුරු දැන් දැක ගන්න පුළුවන්. 1 2 3 කනේ වැඩ බල අල්ලන් ඉඳහල්ලා මං අදිනවා. හරිද? මං අතාරින්නේ හරි. එන කාමුගේ මේවල්. වොන් එනන් දැන් දෙවනි මටේ 1 2 3
අවුරුදු කුමාරට දෙනවා කිව්ව තෑග්ග තාම තිරලා ඉවලා නැහැ. අයියෝ දෙයියනේ දැන් කොහොමද කොහොමද දැන් තව මේ පැයකින් හමාරකින් දැන් මේ ඔක්කොම විරක් කරන්න එපා ඈ ගස් කපනට අපි විරුද්ධයි. ගස් කපන එක තහනම් ලංකාවේ. අනේ මේ යන්න මෙයා ඔයාලට මේ සිංහරාජ විල්පත්තු කපද්දිනේ සද්ද නැහැ. මේ හිම්බිච්ච පණ නැති ගහක් කපද්දි තමයි සද්ද දාන්නේ. උඹ කපපන්. තමත්තර තෑගි ටික අර තිරලා ඉවර නැද්ද? තාම නැහැ නේ. අයියෝ බලන්නකෝ දැන් කීයද වෙලා බං කොහොමද මේ කරන්න කියලා බලන්නකෝ ඈ මේ අවුරුදු කාලේ එදාවයන් මුරාලේ තෙල්ලිරුණු වාගේ ලල අයියේ අවුරුදු උසයට කොයිද යන්නේ? මාත්‍යෝ කෙලින්ම යන්න. කෙලින්ම ගිහුවාම මහා ලොකු විශාල ඇන්තුරෙන් ගහක් තියෙනවා. ඇන්තුරෙන් ගහ දින ගෙදරට යන්න බෑ අවුල්. දැන් පැත්තේ තියෙන අතුරු පාරක්. අතුරු පාරේ හැල්ලා දිගටම යන්න. දොදිනා වෙල්ලා. වෙල්ලා යද්දි මාත්‍යෝ අවුරුදු උස්සේ බලන්න පුළුවන්. ඒකනේ ඇයි මේ අවුරුදු උස්සේට පාරන්නේ ඇයි ඉතාලි ඉන්න සිරිල් අයියා ටැග්ගක් එවලා ඒක දෙන්නයි යන්නේ පොඩෙන් දැන් මාත්‍ය කියන්නේ ශ්‍රී ලංකාවට ඇවිල්ලා මේ ටැග් පැක් කරලා මාත්‍යලට දීලා අපිට දෙන්න කියලා ශ්‍රීලා ගියා මාත්‍ය මේ බොරු කියන්න බරි रोज 1 2 3 4 5 ස්පෙයිලෙත් ගන්නවා බයින්න බෑන කතාවම බයින්න නෑ එයා කරන්නේ ඔන්ලයින් ඕඩර් එක දාන එක අපි කරන්නේ ඩිලිවර් කරන එක අයියෝ අඩෝ එමු පුළුවන්ද අනේ යන්නකෝ ඔව් සියලුම තරක පවත්තා අවසానයි දැන් තිබෙන්නේ මා ඊටමත් කැමැති අවුරුදු කුමරිය සහ කුමරා තේරීමේ තරඟයයි මොන්නද අවුරුදු කුමාරය තෝරන්නේ මාත් එන්න ඕනේ අවුරුදු කුමාරය ඔව් දැන් අපි ඒ සඳහා යමු පුතා මෙහෙන්න අපි ඕන මගුලක් කරගන්නවකද ආහෙනම් එක්කන එන්න බලන්න. අයියෝ පුතා. ටිකටෙන් තරගෙන නම් ඉවරයි. දැන් තෝරන්නේ අවුරුදු කුමාරයා. ඒකට තමයි ආවේ පුතාගේ නම එහෙම කොහොමද? නම හොඳයි එහෙනම් කියන්න බලන්න. චනුක එතකොට පුතාගේ වයස කීයද? වයසයි පේන්නට වැඩි එතකොට පුතා අද මොනවද ඉදිරිපත් කරන්නේ අපිට? මොනවද තියෙන දක්ෂතා? දස්සතා තියෙනවා හරි එහෙනම් කරලා පෙන්නන්න බෑ. එකයි තව මොනවද පුළුවන්? තවත් මොනවද බලන්න පුතාට? සර් එන්න කුඩට තව එකක් තියෙන එන්න ඉන්නකෝ බලන්න. කරනවා බලන්න. කොම් බලන්න සර් ඈ
තර්ක මේ මෙතෙන්ට මේ ඕන් අත දිගයි ඕන් මේ මෙතන තියෙන ඊට පස්සේ අත කලකලා තිබ්බට පස්සේ මේ ඕන් කොටයි ඔන්න මගුලක් නෙමෙයි බයිනවා වෙයි. මාමේ කවුද සිරිල් කියලා කෙනෙක් අවුරුද්දට ටැග් වගේක් කියලා තියෙනවා මේ දෙලවරත් වල හිටියේ වෙලාවට බල පිකාවේ මම පුතා වරින් අප්පච්චි වරින් දෙයියෝ වරි ඊළඟ එන්න. මොකද්ද? සේදුවේ තලේවා වයස කීයද? 38 මොනවද තියෙන දක්ෂතාවය? මට පුළුවන් ශාරුක් ખાන් වගේ රඟපාන්න. හරි කරලා පෙන්න. මියුසික් ඔයාව නටනව නෙවෙයි බලා ඉන්නව විතරනේ. දැනරන්නේ කාජල් ඊට පස්සේ ශාරුක්ට තියෙන්නේ. හරි. මේ තව මොනවද තියෙන දක්ෂතා? සමන පුළුවන් මේ මයිකල් ජැක්සන් නටන්න. ගුඩ්. කරලා පෙන්නන්න බෑ නේද? මියුසික් You knock me off of my feet now, baby. ඇතිනේ. සමන පුළුවන් ආය අර මයිකල් ජැක්සන් වගේ හංස හදිස් පාට නවන්න. නවන්න පෙන්නන්න. ඊළඟ එන්න. නම මොකක්ද වගේ? මැක්ස් රාජිත මොනවද වගේ තියෙන දක්ෂතා? මට රැප් කියන්න පුළුවන්. කියන්න බල. සංවිධායක මණ්ඩපයේ මගේ ආචාර්ය මම කරන නෑ කවදාවත් අපචාරය මට ඕනේ නෑ කරන්න වන්න විනාශය හරියට ග්‍රැප් එක අහලා උඹ ගනින් ආభాෂය ඔය මැද ඉන්න මිස්ටර් මාව නවත්තන්න බෑ ඔය වටේ ඉන්න උන්දෙන මට අදාළම නෑ වැලි ඔය හන්දිය ඒක තමයි පිල්ලිය ඉන්න සැපේ යන්නේ හන්ද ඒක තමයි ජල්ලිය ඔය කවුරු කොහොම කිව්වත් මාව නවත්තන්න බෑ මල්ලි මේවා අහලා මම නම් රැප් නවත්තන්නේ නෑ නවත්තන්න බෑ නවත්තනෝක. නෑ මම නවතින්නෙත් නෑ මාව නවත්තන්න බෑ මම නවතින්නෙත් නෑ මාව නවත්තන්න බෑ මම නවතින්නෙත් නෑ මාව නවත්තන්න හරි ඊළඟත් එන්න. මොනවද තියෙන දක්ෂතා? හොඳට සින්දු කියන්න පුළුවන් මට කියමු බලන්න. පනට නමක් දෙනවා නම් ඒ ඔබමයි පනට නමක් දෙනවා නම් වෙන සින්දු දන්නවද? කියන්න බෑ. පනට නමක් දෙනවා නම් ඔය තත්ත්වෙත් එක්ක උදාව තෝරගන්න නම් අමාරුයි. ඔයාලා කොහමද මාව එහෙම කපන්නේ මේකෙන්? ගමේ එකේ කුඩේටයි කියලා උඹලට පැලියාවක් තියෙන්නේ. මම රියැලිටි ෂෝ වල සිංගින් වල අවසාන ලස්සට ඇවිල්ලා දින තුන් පාරක්. ඊට පස්සේ තමයි කැපුණේ. ඔය වම් පැත්තේ ඉන්න එක්කෙනා අපිත් එක්ක ගොයිනුක් කපලා දිනවා. අමීර්නේ නම. දකුණු පැත්තේ වුණ නම් මම දැකලවත් නැහැ කොහෙවත්. උඹලා අපිට කපලා මොන අපායන්ද දන්නේ නැහැ. මිනිස්සු බලාගන්න මේ වගේ ජජ්මන්ට්ලා ආයෙ දාද්දි සංවිධායක මණ්ඩලේ. මටලා දාන්න ඕනේ සංවිධායක මණ්ඩලයේ කට්ටියෝ. හරි ඊළඟට අවුරුදු කුමාරියෝ එන්නකෝ. අද දින මෙම කෞතුකය ඉතාමත් සාර්ථක අන්දමින් නිමා කර ගන්නට ලැබුණා. ඒ වගේම ලබන්නා වූ නව අතරද කිරියෙන් පැණියෙන් ඉදෙන සුබම සුබ නව අතරක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා.